අයිබෝන් හැමෝටම අද අපි කතා කරන්න යන්නේ ලෝකයේ ඉතාමත් වැදගත් ස්වභාවික සම්පතක් ගැන. ඒ තමයි ක්‍රූඩ් ඔයිල් නැත්නම් බොරතෙල්. අපි දවස පුරා භාවිතා කරන බොහෝ දේවල් පිටිපස්සේ ක්‍රූඩ් ඔයිල් වලට ලොකු සම්බන්ධයක් තියෙනවා. අපි වාහනයකට දාන පෙට්‍රෝල්, ඩීසල් වගේ ඉන්ධන පමණක් නෙවෙයි, ප්ලාස්ටික්, පේන්ට්, කෙමිකල් ප්‍රොඩක්ට්ස්, තව ගොඩක් කාර්මික නිෂ්පාදන හදන්නත් බොරතෙල් භාවිතා වෙනවා. අපි එහෙනම් බලමු මුලින්ම බොරතෙල් කියන්නේ ඇත්තට මොකක්ද කියලා. බොරතෙල් කියන්නේ පොළොව ඇතුලේ වසර ලක්ෂ ගානකට පෙර ජීවත් වුණු කුඩා ජීවීන්, ශාක, මුහුදු ජීවීන් විශේෂවල අවශේෂ. උෂ්ණත්වයේ පීඩනය සහ කාලයත් එක්ක වෙනස් වෙලා ඇති වූ ද්‍රවාකාරයේ ෆෝසිල් ෆුවල් එකක්. සරලව කියනවා නම් මේක ස්වභාවිකව පොළොව යට ගොඩනැගුණු තෙල් මිශ්‍රණයක්. මේ බොරතෙල් ඇත්තටම විවිධ හයිඩ්‍රෝකාබන්ස් මිශ්‍රව සංකීර්ණ ද්‍රව්‍යයක්. හයිඩ්‍රෝකාබන්ස් කියන්නේ කාබන් සහ හයිඩ්‍රජන් වලින් හැදුණු සංයෝග. බොරතෙල් පොළොවෙන් අරගෙන එන වෙලාවේ ඍජුවම අපිට පාවිච්චි කරන්න බෑ. මොකද ඒක ඇතුලේ අපිට ඕන නිෂ්පාදන එකම විදියට වෙනම නැහැ. ඒ නිසා ක්‍රූඩ් ඔයිල් පිරිපහදු කරන ස්ථානයකට අරගෙන ගිහින් පිරිපහදු කරන ක්‍රියාවලියක් කරනවා. පිරිපහදු කරන ක්‍රම 4ක් තියෙනවා. ඒවා තමයි separation, conversion, treatment සහ blending කියන්නේ. separation එහෙම නැතිනම් වෙන් කිරීමේ අදියර. මේ අදිරේදී අමු තෙල් ඇතුලේ තිබෙන විවිධ කොටස් එකිනෙකට වෙන් කරනවා. මේ සඳහා ප්‍රධාන වශයෙන් භාවිතා කරන ක්‍රමයක් තමයි භාගික ආසවණය. අමු තෙල් මුලින්ම හොඳට උණු කරනවා. ඊට පස්සේ විශේෂ ආසවණ කුළුණක් ඇතුළට යවනවා. මේ කුළුණේ පහළ කොටස් ගොඩක් උණුයි. ඉහළට යන විට උෂ්ණත්වය ටිකෙන් ටික අඩු වෙනවා. අමු තෙල් තුල තිබෙන ද්‍රව්‍ය වල තාපාංක එකිනෙකට වෙනස් නිසා ඉක්මනින් වාෂ්ප වෙන දේවල් ඉහළට නැගලා යනවා. බර වැඩි දේවල් පතුලේම ඉතිරි වෙනවා. මේ විදියට අපිට රිෆයිනරි ගෑස්, පෙට්‍රෝල්, කෙරෝසින් නැත්නම් භූමි තෙල්, ඩීසල්, ලුබ්‍රිකේටිං ඔයිල්ස් සහ හෙවි රෙසිඩියුස් වගේ දේවල් වෙන් කරගන්න පුළුවන්. ඊළඟ මෙතඩ් එක තමයි කන්වර්ෂන්. මේ ස්ටේජ් එක ගොඩක් වැදගත්. මොකද ක්‍රූඩ් ඔයිල් එකේ හෙවි ෆ්‍රැක්ෂන් වැඩියෙන් ලැබෙනවා. නමුත් අපිට මාකට් එකේ වැඩිපුරම ඕන වෙන්නේ පෙට්‍රෝල්, ඩීසල්, ජෙට් ෆුවල් වගේ ලයිටර් ප්‍රොඩක්ට්ස්. ඒ නිසා රිෆයිනරි එක හෙවි හයිඩ්‍රෝකාබන්ස් ලයිටර් යූස්ෆුල් ෆුවල් වලට කන්වර්ට් කරනවා. මේකට ප්‍රසිද්ධ මෙතඩ් එකක් තමයි ක්‍රැකින්. ක්‍රැකින් කියන්නේ ලොකු හයිඩ්‍රෝකාබනේට් අණු කුඩා අණු වලට කඩන එක. උදාහරණයක් විදිහට බර ඔයිල් එකක තියෙන ලොකු අණු කඩලා පෙට්‍රල් හෝ ඩීසල් රේන්ජ් එකේ නිෂ්පාදනය කරනවා. තවත් කන්වර්සේෂන් මෙතඩ් කීපයක් තියෙනවා. කැටලිටික් ක්‍රැකින් කියන්නේ උත්ප්‍රේරක භාවිතා කරලා ක්‍රැකින් ප්‍රොසෙස් එක වැඩි කාර්යක්ෂමතාවකින් කරන එක. හයිඩ්‍රෝ ක්‍රැකින් කියන්නේ හයිඩ්‍රජන් එක්ක හෙවි හයිඩ්‍රෝකාබන්ස් කඩන එක. රිෆෝමින් කියන්නේ ෆුවල් ක්වොලිටි එක වැඩි දියුණු කරන්න අණුවල ස්ට්‍රක්චර් එක වෙනස් කරන එක. අයිසොමරයිසේෂන් කියන්නේ මොලිකියුල් අරේන්ජ්මන්ට් වෙනස් කරලා හොඳ ෆුවල් කම්පොනන්ට්ස් හදන එක. සරලව කියනවා නම් කන්වර්සේෂන් ස්ටේජ් එකේ හෙවි ක්‍රූඩ් ෆ්‍රැක්ෂන්ස් වටිනා ෆුවල්ස් බවට පත් කරනවා. ඊළඟට කියන්න තියෙන්නේ ට්‍රීට්මන්ට්. ක්‍රූඩ් ඔයිල් එක සහ රිෆයිනරි ප්‍රොඩක්ට්ස් වල අනවශ්‍ය අපද්‍රව්‍ය තියෙනවා. උදාහරණයක් විදිහට සල්ෆර්, නයිට්‍රජන්, මෙටල් වගේ දේවල්. මේවා ෆුවල් ක්වොලිටි එක අඩු කරනවා වගේම පොලියුෂන් එකත් වැඩි කරනවා. ඒ නිසා ට්‍රීට්මන්ට් ස්ටේජ් එකේ මේ අපද්‍රව්‍ය අයින් කරන්න වෙනවා. මේ කොමන් ප්‍රොසෙස් එක තමයි හයිඩ්‍රෝ ට්‍රීටින් කියන්නේ. මෙහිදී හයිඩ්‍රජන් භාවිතා කරලා සල්ෆර් සහ වෙනත් අහිතකර ද්‍රව්‍ය ඉවත් කරනවා. ඒ වගේම සල්ෆීකරණය කියන ප්‍රොසෙස් එකත් හරි වැදගත්. මේකෙන් සල්ෆර් ප්‍රමාණය අඩු කරනවා. එවිට ක්ලීන් ෆුවල්ස් හදාගන්න පුළුවන්. අන්තිමට කියන්න තියෙන්නේ බ්ලෙන්ඩින්. මේ ස්ටේජ් එකේ රිෆයිනරි එකෙන් ලැබුණු විවිධ ප්‍රොඩක්ට් ස්ට්‍රීම්ස් මික්ස් කරලා ෆයිනල් ෆුවල් එක හදනවා. උදාහරණයක් විදිහට පෙට්‍රෝල් එකක් හදනකොට ඔක්ටේන් ලෙවල් ස්ථායීව තියාගන්න සහ ක්වොලිටි ස්ටෑන්ඩඩ් මේන්ටේන් කරන ෆ්‍රැක්ෂන් කීපයක් මික්ස් කරනවා. ඩීසල්, ජෙට් ෆුවල් අද පෙට්‍රෝලියම් ප්‍රොඩක්ට්ස් වලටත් මේ බ්ලෙන්ඩින් ප්‍රොසෙස් එක වැදගත්. අපි දැන් බලමු ලෝකයේ බොරතෙල් බහුලව තියෙන කලාප මොනවද කියලා. වැඩිපුර බොරතෙල් සංචිත තියෙන්නේ මැද පිරිතික කලාපයේ. ඒ බැරල් බිලියන 871ක්. ඊළඟට ඇමරිකාව බිලියන 344ක්. උතුරු ඇමරිකාව බිලියන 253ක්. අප්‍රිකාව බිලියන 119ක්. රුසියාව සහ කැස්පියන් කලාපයේ බිලියන 118ක්. නෝත් සී කලාපයේ බිලියන 8.8ක්. තවත් මේ වගේ වීඩියෝ බලන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න.